අද දවසේ ඔයාට ඇති වෙන්න කන්න පුළුවන්. ඇති වෙන්න. හැබැයි අද දවසේ කෑවට ඔයාට ඉදිරියට මේ වගේම කන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනද නැද්ද? වැඩපිළිවෙලක් තියෙන්න ඕන. වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඔයාගේ දරුවෝ බිරිඳත් එක්ක ගිහිල්ලා අත දිගෑරලා වියදම් කළා කන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕන. ඔයාගේ ලෝකේ ඉන්න මිනිස්සුන් සතුටු කරන්න පුළුවන් වටපිටාවක් හදා ගන්න ඕන. ඔයාගේ අම්මා තාත්තා ඔයාට කලින් යයි. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට කලින් එයාලා යයි. ඒ මිනිස්සු දැකපු නැති ලෝකේ පෙන්වන්න ඕන. එච්චරයි. ඒ මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වුණා දෙයක්. මේ මගේ දරුවා ලෝකේ තැනකට ගිහිල්ලා ලොක්ෙක් වෙලා ජීවිතේ සාර්ථක කරගනි. හැබැයි කවදාවත් මට සලකයි මට මෙහෙම කරයි කියලා බැලුවේ නෑ. බලාපොරොත්තු වෙන්නේ නෑ. හැම වෙලාවෙම කියන්නේ පුතේ සාර්ථක වෙන්න. පුතේ ඔයා ගොඩ යන්න. ඔයා හොඳින්ද ඉන්නේ කියලා හැම වෙලාවෙම අහනවද නැද්ද? හැබැයි මේ මිනිස්සු අර බලාපොරොත්තු නොවුන පැත්තක් තියෙනවා. ඔයාට මහා ලොකු දේවල් ගිහින් දෙන්න ඕනේ. ඔයාට පුළුවන් දේ ගිහින් දීලා අද දවසේ මම මෙන්න මෙහෙම තැනක ඉන්නේ. මගේ රැකියාව මේක මම අද කරගෙන තියෙන දේවල් මෙහෙමයි කියලා සතුටින් කතා කරනවා. ඒ මිනිස්සු සතුටු හැම මොහොතකම කීයක් හරි දුන්නත් එපා කියලා. දහසක් ප්‍රශ්න සමහර වෙලාවට. දහසක් ප්‍රශ්න. සල්ලි අවශ්‍යතාවය අනන්තවත් තියෙනවා. හැබැයි ඔයාගෙන් ඒ දෙන සල්ලි එපා පුතේ. සල්ලි තියෙනවා කියලා කියනවා. සල්ලි නෑ එහෙම කියනවා. හැබැයි ඔයත් සමහර විට සල්ලි දෙන්නේ ප්‍රශ්න ගොඩක ඉඳගෙන. එහෙම වෙන්න ඕනේ නෑ. ඔයා දෙන මුදල ඔයා හිතේ නිදහසේ ඔයා තැනකට දෙන්න පුළුවන්. ඒ අයට විතරක් නෙවෙයි. ඔයාගෙන් ඉල්ලන මිනිස්සෙක් ළඟට ඉල්ලගෙන එන මිනිස්සෙක් ඒ වචනේ මම කියන්නේ. එහෙම අයත් අසරණ හිතාගන්න බැරි අවස්ථාවල උදව් කරන්න. ඒ මිනිස්සයා ඔයා පාස් කරන් යනවා සමහරවිට. ඔයා කතා කරලා කීයක් හරි දෙන්න. බුදුම දෙයක් දෙන්න. ඒ මිනිස්සයා මහත්තයා වැඩියෙන් හරියන්නේ. මිස්ටර් වැඩියෙන් හරියන්නේ. හිතාගන්න බැරි අවස්ථාවල ඒ මිනිස්සෙන් ලැබුණේ. එයා ඉල්ලලවත් නෙවෙයි. එහෙම දෙන්න නම් ඔයා නැගිටින්න වෙනවා. ඔයා ශක්තිමත් වෙන්න වෙනවා. ඒ නිසා මට එක දෙයයි මං කියන්නේ. ඔයාගේ ඩ්‍රීම් එක ඔයාගේ අරමුණ ශක්තිමත් කරගන්න. කිසිම විදියකින් වැටෙන්න එපා.